guys, welcome back to my YouTube channel. ඉතින් අද ගොඩක් දවසකට පස්සේ මම ඔන්න වීඩියෝ එකක් අරගෙන ඉන්නයි යන්නේ. ඉතින් ඇත්තටම last few months මාරම busy වෙලා හිටියේ අපි. ඉතින් වීඩියෝ එකක් තියා මං හිතන්නේ මට මේ කිසිම content එකක් create කරන්න බැරි වුණා. මේ ඉතින් අද Saturday දවසක් මං උදෙන්ම ලෑස්ති වුණා පන්සල් යන්න. පන්සල් ගිහිල්ලා ඊට පස්සේ මම shopping කරලා ගෙදර එනවා. ඔය වගේ වැඩ ටිකක් තමයි අද තියෙන්නේ. ඉතින් yeah, let's get ready. මං ටක් ගාලා ගිලම්පසයි ආහාර ටිකකුයි පිළියෙල කරගන්නත් ඕනේ. ඉතින් අද ගොඩ දවසකට පස්සේ මම පන්සල් යන්නේ. ඇත්තටම මගේ ආච්චියම මතක් කරන්න. එයා මේ ලෝකෙන් ගිහිල්ලා අදට මාස 3ක් වෙනවා. ඉතින් එයා මතක් කරන්න තමයි අද මම පන්සල් යන්නේ. යා ඉතින් අපි ඉක්මනට යමු එහෙනම්. ඉතින් මේව තමයි අපි මෙහි යූස් කරන පොල් කිරි. ටින් කරපු පොල් කිරි එක වර්ග වලින් තියෙනවා. මේක තමයි මම යූස් කරන බ්‍රෑන්ඩ් එක. මේක ගොඩක් උකුයි සහ මේක හරියම මේ thick. ඒ උකුයි කියන්නේ thick තමයිනේ. මේක රසයි. සමහර ඒවා තියෙනවා වතුර වගේ වට වඩා ඇත්තටම මේක හොඳයි. ඉතින් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ සමායක. සමායක පටන් ගන්නකොටම ලස්සන මලක් පිපෙනවා. ඒකට කියන්නේ මෙහෙන් චක්‍රාණ්ඩ කියලා. ධම්ම පාටයි මල. ලොකු ගස්වල පිපෙන්නේ. කියන්නේ ලොකු හොඳට හැදිච්ච විශාල ගස්වල පිපෙන්නේ ඒක. ගහත් එක්කම ධම්ම පාට වෙනවා. මම අනිවාර්යෙන් අත කොහොම හරි ඔයගලන්ට චක්‍රාණ්ඩ පෙන්නන්න. ඒක මං හිතන්නේ පර්ත් වල මම හිතන්නේ ඕස්ට්‍රේලියාවෙම සමායක වෙල්කම් කරන ලස්සන දෙයක්. ජැකරන්ඩා ට්‍රීස්. ඔයාලා සමහරට හලත් ඇති මෙහි
ස්ට්‍රීට් එක දෙපැත්තේ හිටවන්න පුළුවන් කියලා මේ ගහ වර්ග කියලා ගහක් දෙනවා. ඉතින් සමහර ස්ට්‍රීට් තියෙනවා ඒගොල්ලෝ ඒකේ හිටවන්නේ ජකරන්ඩා ට්‍රීස්. එතකොට ඔයා හිතන්නකෝ මේවා පිපෙන කාලෙට ඒ පාර දෙපැත්තම ජකරන්ඩා පිපුණම කොච්චර ලස්සනද කියලා. සමයක වුණාට මොකද මේ වහිනවා ලාවට හිමීට. ඇත්තටම මේ සමයකේ මේ වගේ වැස්සක් වැටෙන එක මාරම සනීපයක් ඇඟට. මම මේ සමයකට කැමතිම නැති කෙනෙක්. ඉතින් ඔව් අද දවස ලස්සන දවසක්. අන්න ජකරන්ඩා ගහක් තියෙනවා. බලන්න බලන්න පෙනේද කියලා. නෑ. ඒක හරියන්නේ නෑ. මම වෙන තැනක ගහක් හොයාගන්න ඕනේ. එහෙනම් අපි දැන් පන්සලට ගිහිල්ලම හම්බ වෙමු. මම ඔයාලට පෙන්නන්නම් පර්ත් වල තියෙන ලොකුම සහ නිකම් පන්සල නෙමෙයි ලොකුම පන්සල කියලා කියන්න පුළුවන් අපිට. ගොඩක් හරන පන්සල. කෙන්වික් බුද්දිස්ට් විහාර. වැස්සට කැමති වුණාට අද වහින්න ඕන දවසක් නෙමෙයි. මොකද මං කැමති පන්සලේ බෝමළුවේ ඉන්න. දැන් අද මට බෝමළුවේ ඉන්න වෙන්නේ නැහැ. මොකද එතන අනිවාර්යෙන්ම තෙමිලා ඇති. සෙනග නම් කවුරුත් නැහැ. ඒක හොඳයි. එක අක්කා කෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න වෙන කවුරුත් නැහැ. ඉතින් ඔයගලන්ට මේ පේන්නේ පිටිපස්සෙන් පන්සලේ බෝමළුව. ඊට මේ පැත්තෙන් පේන්නේ මෙතන පේන්නේ බෝමළුව. මෙතන පේන්නේ බුදුවැදුර. ඉතින් අපේ පන්සලට තාම චෛත්‍යයක් නෑ. හැබැයි ඒක මං හිතන්නේ දැන් බලාගෙන යන ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාගෙන ඉන්න දෙයක්. එහෙනම් අපි අතුලට යමු.
ඉතින් පන්සලේ වැඩ ටික ඉවරයි. ඉතින් ඇත්තටම මේක තමයි අපේ පන්සල. අපිට තියෙන්නේ බුදුමැදුරක් සහ බෝධීන් වහන්සේ නමක්. ඒ වගේම එළියේ පිළිම වහන්සේ නමක්. ලංකාවේ වගේ ලොකු පන්සල් නෙමෙයි. හැබැයි එහෙම හරිය දෙයක් මේ වගේ රටක තියෙන එක පවත්වාගෙන යන එකට ඇත්තටම මේ තැන්ක්ෆුල් වෙන්න ඕනේ ඒක කරගෙන යන අයට. ඉතින් මේ වගේම තව පන්සලක් තියෙනවා මහමෙවුනාවේ එක පන්සලක් මෙහි තියෙනවා. ඒ පන්සලත් මේ වගේම ලස්සනයි. ඉතින් දැන් අපි යමු ගෙදරට බඩු ගන්න. අද දවසේ මගේ අනිත් වැඩේ ඒක. අද දවසේ ඇත්තටම මේ මට සමයක මං හරි කැමති නෑ එළියට යන්න. හැබැයි අද දවස් හරිම ෂෝක්. මොකද අර මේ රස්නේ නැහැ පොඩ්ඩක් හියුමිඩිටි ටික වැඩි වෙලා තිබ්බ. අර වහින්න ඕන මැන තිබ්බෙන්න දැන් අර වැස්ස හින්දා දැන් හරිම කූල්. ඉතින් අද හරිම ෂෝක් දවසක්. ඉතින් ඉක්මනට බඩු ටික අරගෙන ගෙදර ගිහලා මොන හරි හදන්න ඕනේ. කන්න දවල්ට. Yeah, so let's go. සිනවාද මේ වාහනේ සයිස් එක ළමයි මම මේ ඔයගලන්ට පෙන්නන්න ඕනේද පිටිපස්සෙන් යන්නේ නැත්නම් මම පිටිපස්සෙන් යන්නෙත් නැහැ මේ වගේ. මේ තියෙන්නේ oh my god බයත් හිතෙනවා. දැක්කද ඕවර්සයිස් වෙහිකල් එකේ සයිස් එක ඒව යන්නේ ගොඩක්ම මේ මයිනින් සයිට්ස් වල බඩු අරගෙන මේ ඉතින් මයිනින් හරි ප්‍රසිද්ධයිනේ. ඉතින් මේ මන්න සමනෙන් ඒව පිටිපස්සේ යන්නෙත් නැහැ. මාර්ම ලොකු ඕවර්සයිස්ඩ් වෙහිකල්ස් තියෙනවා මේ මයිනින් සයිට්ස් වල. මම මයිනින් සයිට් එකට ගිහලා තිනවා කල්ගෝලි වල. දැන් අවුරුදු 5කට විතර කලින් ඒකම vlogs කරන්නේ. It was a good experience. ඉතින් යයි කියලා ඇත්තටම හිතන්න අමාරුයි. ඉතින් එකපාරක් දැක්කට පස්සේ ආය යන්න ගිහලා බලන්න තරම් දෙයක් නැහැ. But it's another life. ඒක මාර වෙනස් දෙයක්. මයිනින් වැඩ කරන අයට තියෙන life එක it's something very different. ඒකට පුරුදු වුණාම කට්ටිය මේකට මාර කැමතියි. එක්ක they like it. Yeah, so anyways. shopping කරලා ඉවරයි. අම්මෝ අද නම් මට මේ වැඩි වෙලාවක් ගියේ නෑ. හැබැයි මම එක එක දේවල් ටිකක් හොය ගියා අද. ඒ ඔක්කොම ටික ගත්තා. මගේ කාර්ට් එක නිකන් මේ පිරීලා ඉතිරිලා තිබ්බේ. මගේ ඇඟේ තරමට නෙමෙයි මගේ මේ shopping cart එක. මම ඉතින් ලොකු වීඩියෝස් ගත්තෙත් නෑ. but මම ගෙදර කියලා පෙන්නන්නම්. මට පොඩි ඩීල් එකක් සෙට් වුණා ඩස්ක් එකේ. ඩස්ක් එක කියන්නේ මෙහි ඔය ඩිෆියුසර්ස් එතකොට candles අරවා මේවා තියෙන තැනක් මාරු ඒගොල්ලන්ගේ smells fragrances that was a good one. ඊට පස්සේ මම තව kitchen එකට අවශ්‍ය කිහිපයක් දේවල් ගත්තා. ඉතින් shopping උත් කරා. දැන් ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා දැන් ගෙදර ගිහිල්ලා කන්න හදන්න ඕනේ.
කන්න හදන්න ඕනේ. ඉතින් ඒ නිසාම මම දන්න මං කෑවට පස්සේ ඒ කියන්නේ උයලා කන්න ගියාම මට වැඩි කන්න බෑ. ඉතින් ඒ හින්දාම මම ගත්ත සුෂි. දැන් මම ඇත්තටම ගෙදර යන්නත් කලින් මෙතන ඉඳන් මේක කාලා තමයි යන්නේ. So I feel like okay. Now I'm ready to cook. ඉතින් අද මට වැඩියෙන් කැම ටිකක් හදනවා කියලා හිතුවා. මොකද මට මේ සතිය හොයාගන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ. ගිය සතියේත් එහෙමයි ඊට කලින් සතියේත් එහෙමයි මාරම් බිසි මේ දවස් ටිකේ අපි මේ නිසා අද මං ගත්ත ඔක්කොම කැම ටික එකපාර උයලා දානවා. ඒ නිසා මේ මට අද ගොඩක් වෙලා යයි අනිවාර්යෙන්ම උයන්න. ඒ හින්දා මම දැන් මේ සුෂි එකත් කාලා ෂේප් එකේ මෙතන ඉඳලා ෂේප් එකේ ගෙදර යනවා. එතකොට මම උයන්න ready. That's how I'm preparing myself. මේ look වැඩකට. I think yeah okay. මගේ සුෂි එක මම ඔයගලන්ට පෙන්නන්නද? I don't know whether it's good. Let me find out my කෑලි පෑලි ටික පොඩක් එළියට ගමු අපි. සුදුර යන්න ඕනේ. Let's get settled. මම AC එකක් දාගත්තා. මොකද ප්‍රශ්නේ මේ තවත් එක මං ආසම සුෂි එකක්. මේක prawn katsu prawn roll එකක්. මේ තියෙන්නේ අර මේ ඉස්සර මං තාමත් කන්න කැමති ලොකු රෝල් එකක් වගේම තමයි මේක කපලා තියෙන්නේ කෑලි වලට. මේක මොනම රසයි. මේකට ඒගොල්ලෝ සෝසස් වර්ග දෙකක් විතර දාලා තියෙනවා. මම චොප්ස්ටික් දෙකක් ගන්න බැරුණා නාන්න වෙන්නේ දැන්. see at least ඒක එළියට ගන්නවත් බෑ. මං එහෙනම් මගේ පාඩුවේ මේක කාලේ යනවා. අපි ආ ගෙදරදී හම්බෙමු. ඉතින් ගෙදර ඇවිල්ලා ඉව්වේ මං අද meatballs, chicken, එතකොට පරිප්පු ගෝව තෙල් දාලා ඊට පස්සේ තව මොනවද ඒකට කියන්නේ බ්‍රොකලි පැනලමක්. ඉතින් අර මං කිව්වනේ මට ඩීල් එකක් සෙට් වුණා කියලා. ඉතින් මේක තමයි ඩීල් එක ඩස්ක් එකේ. දෙකක් ගත්තොත් දෙකක් ෆ්‍රී. ගොඩක් ගත්තා තමයි ඩිෆියුසර්ස්. මම දැන් මේ ටික කඩලා මං ආස දැන් වලින් තියන්න තමයි හදන්නේ.
So guys, I think I'm gonna end this video now. ඉතින් thank you so much අද දවසේ මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වුණාට ගොඩ කාලයකට පස්සේ මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් ඇත්තටම මට තව plans කීපයක් තියෙනවා රැට, but I want to do them without filming. So I hope you guys enjoyed this video and we'll see you soon from another one. Bye.